තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් හැමෝටම. අහසේ පවතින විශ්ව ශක්තිය ක්‍රියාත්මක වන කාලයයි මේ. ශිව පාර්වතී ශක්තිය තමයි ගොඩක් විශ්වයේ ආකාශයේ සැරිසරන්නේ. මේ කාලේ ගොඩක් බලගතුයි. පස්පව් වලින් අකුසල් වලින් මිදෙන්නත් ඒ කරන අයත් පෙර පව් කරපු අයත් අකුසල් කර්ම කරපු අයටත් පරිසම් දෙන කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි හිතනවා කාට හරි හොරා වැරද්දක් කරා මම එයාලා ඒවා දන්නේ නැහැ. තමාගේ හිත විතරක් දන්න ගොඩක් වැරදි විශ්වය බලාගෙන ඉන්නවා. විශ්ව මාතා බලාගෙන ඉන්නවා. විශ්ව මාතාව යනු ශිව පාර්වතී ශක්තියයි. ශිව යනු බලයේ ශක්තියයි. දිව්‍ය ලෝකේ ලෝක දේව ධාතුවයි. හරි වැරද්ද හොයන ශක්තියයි. පාර්වතී යනු කාලියයි. කාලිය යනු විශ්ව මාතාවයි. දඩුවම් දෙන කාලී අම්මා දේවතාවිය කවුරුත් දන්නවා ඇති. දැන් විශ්වයේ ඉහළ අහසේ ඉඳලා ගොඩක් වැරදි කරන අය හතුරෝ පරද්දන ලෝක ධාතුව රකින්න විශ්ව අම්මා, විශ්ව මාතාව, අපේ අම්මා. ඇය ගොඩක් රුද්‍රයි නරකයි කියලා ගොඩක් අය අතෑලා දානවා. ඒ නරක, දුෂ්ට, නපුරු ඇයගේ ආත්ම 108 අවතාරයක් තියෙනවා. ඇය බොහෝම පින්වන්ත මහා උතුම් භද්‍රකාලී අම්මා කියලා නමින් හඳුන්වන ඇය මතු බුදු වෙන්න ඉන්නේ. මතු බුදු වෙන්න ශාන්ත විලාසයෙන් භාවනා ශක්ති වලින් ශිව දෙවියන් එකට වසන ඒ උත්තමාවියයි. ඇය නපුරු වන්නේ හතුරන්ටය. යටින් උගුල් අටවන අය, පවුල් කොටවන අය, සමගි සමාදාන නැති කරන අය, මවට පියාට එරෙහි වෙන අය, දුෂ්ටකම් කරන අය හතුරු හැටියට ඇය සලකන්නේ. විශ්ව මාතාව අහසේ නම් හොර රහසේ කොතන කොහොම කොයි දීපංකරයේ කොයි බිංගයක් අස්සේ කොයි වැරදි කරත් ඇය ඒක බලාගෙන ඉන්නවා. ඇය දඩුවම් දෙන කාලයයි. ඒ නිසා පින්දහම් වලින් යුක්තව ඉන්න ඉස්සර කාලේ තමයි අපි කරන වැරදි එන ආත්මෙට හෝ මරණින් පස්සේ හෝ අපායේ තුල හෝ දුක් විඳින්න වෙන්නේ. බුදු දහමට අනුව ඒක වෙන්නේ. දැන් අද කරන දේ හෙට පරිසම් දෙනවා. ඊයේ පෙරදා කර දේ අද හෙට පරිසම් දෙනවා. ලෝක ධාතුව විශ්ව මාතාව. මේ විශ්ව මාතාව කියන කාලී අම්මා 108 අවතාරයක් ඉන්නවා. ප්‍රධානම අම්මා මතුමත්තේ බුදු වෙන්න භාවනා සුවයෙන් පසු වන්නේ. ඇය කෝපාවිෂ්ඨ වෙන අවතාර වලින් තමයි අනිත් අයට දඩුවම් කරන්නේ. ඇය ලෝකේ මේ කාලේ විශ්වයේ හැමතැනම සැරිසරමින් ගොඩක් නරකට ඉන්න අයට දඩුවම් දෙන කාලේ මේ. පින් කරොත් පින් පරිසම් දෙනවා, පව් කරොත් පව් පරිසම් දෙනවා. කාලියගෙන් නම් බේරෙන්න බෑ. ඇය අනු මතු බුදු වෙන්න ඉන්න විශ්ව මාතාවයි. ඇය අසාධාරණයක් කරන අයට පමණයි දඩුවම් කරන්නේ. සාධාරණ අසාධාරණය විශ්වයේ උසාවියේ නඩු තීන්දුව වගේ තමයි. ඉහළින් නඩු අපිට එහාට මෙහාට අදින්න බෑ. මුදල් වලටවත් කපටිකම් වලටවත් ඒක අදින්න බෑ. ඒ පින පමණයි අප ආරක්ෂා කරන්නේ. පෙර පින් හෝ මේ කරන්නා වූ පින් හෝ ඉදිරියට කරන්නා වූ පින් පමණයි අප ආරක්ෂා කරන්නේ. විශ්වමව පින්දහම් කරන අයට පමණයි ආදරේ. අනිත් අයට නිසි ලෙස නිසි වේලාවට නිසි දඩුවම් ලබා දෙයි.